ඔබ ආයිබෝවන් කියා පිළිගන්නවා චතුර SLMT වෙතින් මම අදත් ඔබට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවේ. මේක ඔබට කවදා හරි වැදගත් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ වතුර ටැංකි දෙකක් සමානතාවයෙන් වෙනස්. ඒ කියන්නේ එකක් උසයි එකක් පොඩි නැත්නම් කියනවනම් එකක් ලීටර 1000 තියෙන අනිත් එක ලීටර 2000. දැන් ඔබ ලීටර 500යි 1000යි තිබ්බත් ඒත් සමාන්තරතාවය වෙනස් වෙනවා. ඒ කියන්නේ උස්ස ප්‍රමාණය. ටැංකි දෙක එක සමාන තියෙන්න ඕන කනෙක්ට් කරනවා ටැංකි දෙකක් එකට කපල් කරනවා නම්. නැත්තම් මේකෙන් හරියට කනෙක්ට් මේ උස්ස ප්‍රමාණය වෙනස් නම් එක ටැංකියකින් ඕවර්ෆ්ලෝ වෙනවා. එතකොට වතුර නතර වෙන්නේ නැහැ දිගටම ඕවර්ෆ්ලෝ වෙනවා. දැන් එහෙම වුණොත් එහෙම එක්ක කරන්න ඕනේ දැන් මේකේ 1000 ටැංකිය උස්සන්න ඕනේ. එතකොට 2000 ටැංකිය ප්‍රමාණයටම උස්සන්න ඕනේ එක සමාන්තර ඕනේ. එහෙම කරොත් එහෙම ඕවර්ෆ්ලෝ වෙන්න එකට කනෙක්ට් කරන්න පුළුවන්. අපි දැන් මේ දෙකටම බෝල් වෑල් දාලා තියෙන්නේ වෙනම වතුර ලයින් එක දීලා බෝල් වෑල් දාලා තියෙන්නේ. එහෙම දුන්නට වැඩක් නැහැ. ඒක හේතුව තමයි දැන් මේ ලොකු ටැංකියට මේ පිරෙන වතුර ටික දැන් මෙතන මම ඔබට පෙන්නන්නම්. දැන් අර ටැංකිය තියෙන්නේ පොඩි ටැංකිය. පොඩි ටැංකියෙන් ඕවර්ෆ්ලෝ වෙනවා. ඒකට හේතුව තමයි දැන් අර සමාන්තර නැහැනේ ටැංකි දෙක. සමාන්තර නැති හන්ද අරක පහත් හන්ද මේකට පිරෙන වතුර ටික යට අවුට් එකෙන් අවුට්ලයින් එකෙන් අවුට්ලයින් එකේ කියනවා මෙන්න මේ ටැංකියේ තියෙන දැන් මෙතන අවුට්ලයින් එක ඔය දෙකම කනෙක්ට් කරලා තියෙන T එකක් දාලා මේ වෑල්ව් එකක් දාලා තියෙනවා. මම මේ වෑල්ව් එක වහලා තියෙන ඕවර්ෆ්ලෝ වෙනවා හන්ද. දැන් ඔන්න ඔහම මෙතනින් මේකෙන් අර ලොකු ටැංකියේ වතුර ටික පොඩි ටැංකියට එනවා. අරක පිල් වෙන පොඩි ටැංකියට පිරෙනවා. ඊට පස්සේ පොඩි ටැංකියේ බෝල් වෑල්ව් එක දැම්මම වැඩන්නේ යටින්නේ පිල් වෙන්නේ. ඊට පස්සේ අරක උඩින් ඕවර්ෆ්ලෝ වෙනවා පොඩි ටැංකියේ. ඒකට එක්ක අනිවාර්යයෙන්ම මම ඉස්සෙල්ලා කියපු වගේ මේ ටැංකි දෙක වෙනසක් වෙනවා නම් අර විදියට මේ එක්ක ලයින් දෙකක් වෙනම ගෙනියන්න ඕන පල්ලෙහාට. දැන් සාමාන්‍ය වෙනම ලයින් දෙකක් ගෙනියන්න බෑනේ. එකම ටැප් ලයින් වලට එකම කනෙක්ට් කරලා තියෙනවා නම් මේක මුකුත් කරන්න බෑ. වෙනම ගෙනියන්න බෑ. ඉන්න එහෙම ගෙනියන්න ඕන ප්‍රශ්නයක් නෑ. එතකොට මේක ටැංකි දෙකටම වෙනම ඉන් අවුට් දෙකම දීලි වල ගෙනියන්න පුළුවන්. නැත්තම් ඔබට කරන්න තියෙන්නේ දැන් මේක මේ විදිහට තත්ත්වයට තියාගන්න ඕන නම් එක්වර ටැංකියක් මම කියපු වගේ පොඩි ටැංකිය උස්සන්න ඕන. ලොකු ටැංකියත් සමාන්තරව. ඊට පස්සේ මේ ඒක කේස් එකක් නෑ. දැන් මම ඔබට පෙන්නන්න මෙන්න මේ වගේ බෝල් වෑල් දෙකක් දාලා තියෙනවා. දැන් මේකට බෝල් වෑල් එකක් දාලා තියෙනවා. බෝල් වෑල් කොහොම දැම්මත් ඔය ස්ටොප් වෙන්නේ නැහැ. හේතුව තමයි වතුර ටික මේකට යටින් පිල් වෙනවා. ඒ කියන්නේ අරකේ ප්‍රෙෂර් වෙනකොට මේක යටින් වතුර පාර ටැංකියට පිල් වෙනවා. ඒක හන්ද ඒක සාර්ථක කරගන්න ඔහොම තියෙද්දි කරන්න තියෙන ඔබට දැන් මේකේ ලයින් එක ඇවිල්ලා තියෙනෝනේ. ලයින් එක ඇවිල්ලා තියෙනවා. දැන් ඔක ටැංකිය උස්සන්න නැතුව ඔහොම තියෙද්දි මං පිළියමක් ඔබට තමයි කියන්න හදන්නේ. මේක දැන් ටැංකිය මේ ලොකු ටැංකියනේ. මේ ලොකු ටැංකිය මේ ලීටර 2000. දැන් මේකේ වතුර පිරෙනකොටනේ අර හේ ඕවර්ෆ්ලෝ වෙන්නේ. දැන් ඕකේ පිරෙනකොට ඕවර්ෆ්ලෝ වෙන එක නතර කරගන්න ඔබට කරන්න තියෙන්නේ ලේසිම දේ තමයි එක්ක ඔය වෑල්ව් එකක් වහලි වල එකක් යූස් කරන්න ඕන. අර ටැංකිය ස්ටෑන්ඩ් බයි තියාගෙන නැත්තම් එහෙම වෑල්ව් වහවහ ඉන්න බෑනේ. දැන් කොයි අර උඩක තියෙනවනම් එන්න පුළුවන් තැනක නම් මෙතනින් කරන් දෙන්න මේකට මේ දාගන්න ඕන නන් රිටර්න් වෑල්ව් එක. නන් රිටර්න් වෑල්ව් එක දාන්න ඕනේ කොහෙද දන්නවද? මේ ලොකු ටැංකියේ ලයින් එකට දාලා හරියන්නේ නැහැ. ලොකු ටැංකියේ ලයින් එකට දැම්මොත් එහෙම ඒ කියන්නේ ඒකෙන් ඊට පස්සේ අලපැත්ත කොහොමද උතර පිරෙනවනේ. ඒකට දැම්මොත් අර හිර වතුර පාර යනවා. එතකොට වෙන්නේ මොකද දන්නවද? කොහොමත් වතුර ටික මේකෙන් ඕවර්ෆ්ලෝ වෙනවා. ලොකු ටැංකියට දැම්මත් වතුර පාර මෙතනින් එනවා. අයිවිල්ලි වල මේ හරහා මේ ටැංකියට පිල් වෙනවා. ඒක හන්ද දාන්න ඕනේ මෙන්න මෙතෙන්ට. පොඩි ටැංකිය මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ. වෑල් එකෙන් ඉස්සරහට. දාන්නට පස්සේ එතකොට මෙහෙට වතුර මේ ගියාට ටැංකිය ඇතුළට වතුර යන්නේ නැහැ. ටැංකිය ඇතුළට වතුර යන්නේ ඊට පස්සේ ඔබට කරන්න පුළුවන්. නාලිරන් එක දැම්මම පස්සේ මෙතෙන්ට එතකොට ওই වෑල් ඔක්කොම ඇතුළට තියන්න පුළුවන්. කිසිම අවුලක් වෙන්නේ මේ ඕවර්ෆ්ලෝ වෙන්නේ නැහැ. මෙතන රන් රිටර්න් එක දාන්න. එතකොට ටැංකිය කොහොමද වුණත් උස පහත වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් රන් රිටර්න් එකක් පොඩි ගාණක් වෙනවා. ඒක තමයි ලේසිම වැඩේ. එතකොට ඔබට ওই ටැංකිය එකක් උස්සලා එකක් පහත් කරලා එහෙම කරන්න ඕන නැහැ. ඒක තමයි ඒ විදිහට ඔබ කරලා බලන්න. ඒක තමයි සාර්ථකම
ක්‍රමය. මේ දිනවල තියෙන වතුර ටැංකියක් මදි වෙන ඒකකින් මදිනේ කොහොමද? ටැංකි දෙකක්වත් අඩුවානේ සාමාන්‍යයෙන් 6-7 දෙනෙක් ඉන්නවා නම් 1000 ටැංකිය මදි. සමහර 1000 ටැංකිය ඔබ ගෙනල්ලා තියෙන ගෙදර. අපරාධයක අයින් කරන්න බෑ. ටැංකියමයි තව 1000ක් ගත්තොත් එහෙම ඔන්න සමාන්තරතාවය තියෙන. එතකොට පුළුවන්. නිකන්වත් 2000 ටැංකියක් ගත්තොත් එහෙම තව වතුර යූස් කරන ප්‍රමාණය කට්ටිය වැඩි නම් 10ක් 15ක් වෙන 2000 ටැංකියක් අරගෙන 1000ක් තියෙනවා නම් ඔබට ඒක කනෙක්ට් කරගන්න වෙනවා අනිවාර්යෙන්ම. නැත්තම් 500ක් තියලා 1000ක් කනෙක්ට් කරගන්න වෙනවා. ඒ මොකද මෙන්න මෙතන රිටර්න් එක දාන්න පොඩි ටැංකිය. පොඩි ටැංකිය මොකක් හරි 500 හරි 1000 හරි තියෙන්නේ පොඩි ටැංකියනේ. පොඩි ටැංකිය නම් රිටර්න් එක දැම්මට පස්සේ ඔබට අර හෙට වතුර යන අරහින් මෙහෙට වතුර එන එක අතර වෙනවා. එතකොට ටැංකියෙන් එළියට විතරයි යන්නේ වතුර. නම් රිටර්න් එකේ කාර්යය වෙන ටැංකියෙන් එළියට වතුර එක යන විතරයි. ඒක දැන් මෙහෙම අර නම් රිටර්න් එක දැන් ඔතන අඟල් එකමාරනේ ගොඩක් දුරට එන්නේ. අඟල් එකමාර වෙනකොට ඉතින් නම් රිටර්න් එක එකමාර එකක්ම දාන්න වෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් අඟල් රෙඩියුස් කරලා නැහැ. අඟල් රෙඩියුස් කරාම වතුර පාර ප්‍රෙෂර් එක මදි වෙනවා. ප්‍රෙෂර් පම්ප් යූස් කරනවා නම් අවුලක් නැහැ. පම්ප් යූස් කරනවා නම් දාන්න පුළුවන්. නැත්නම් ඉතින් අර විදියට නල් රිටර්න් එක දාන්න ඕනේ. එකමාර නම් තියෙන එකමාරේ අවුට් එකට හරියන විදියට නල් රිටර්න් එක දාන්න පුළුවන්. එහෙමයි ඉතින් අද ඔබ මේ වීඩියෝ එකෙන් යම්කිසි වැටහීමක් ලබා ගන්න නැති මොනවම හරි දෙයක. කියන්නේ දැන් ඔබට මේ වගේ අවස්ථාවක් උදා වුණොත් මේකට පිළියමක් වශයෙන් තමයි මම ඔබට ඕක ලේසිම ක්‍රමය තමයි කියලා දෙන්නේ. බෝල් වැල් ගන්නයි කියලා ස්ටොප් වෙන්නේ නැහැ වතුර. යටින් අනිවාර්යෙන් වතුර පාර එනවා අර පොඩි ටැංකියෙන් ඕෆ්ලෝ වෙනවා. එහෙනම් ඉතින් ඔබට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා. ඔබ කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එතකොට ඒ මනුස්සයාත් මේ පිළිබඳව මොනවා හරි වැටහීමක් ලබාගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. ඒක ඔබටත් වටිනවා. ඒක නිසා වීඩියෝ එක අනිවාර්යෙන් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. අනිත් එක තමයි ඔබ මගේ මේ YouTube channel එක බලන ප්‍රථම අවස්ථාව නම්. ඒ කියන්නේ මේ channel එකේ ගොඩක් වටිනා මේන්ටනන්ස් සම්බන්ධව විස්තර තියෙනවා. ඒව ඔබ මෙතෙක් දැකලා නැති වෙන්න පුළුවන් අයිඩියා නොලබන තියෙන්න පුළුවන්. ඒක හන්ද ඔබට ඒවා පිළිබඳව යම්කිසි අයිඩියා එකක් ගන්න නම් යම්කිසි දෙයක ඕනම දෙයක මේ YouTube channel එකේ මගේ චතුර SLMT තියෙන YouTube channel එකේ ඔක්කොම අවශ්‍ය වීඩියෝස් තියෙනවා. එහෙම ඔබ කරන්න තියෙන ප්‍රථමයෙන්ම මේ වීඩියෝ එකට පහලින් තියෙන මෙන්න මේ වගේ subscribe button එක. ඒක ක්ලික් කරලා bell icon මේ ක්ලික් කරලා all ක්ලික් කරලා මේ වීඩියෝ එකට like එකක් දෙන ගමන් ඔබට අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් මෙතනින්. වීඩියෝ එක සම්බන්ධව ඔබට හොඳ හෝ නරක යම් කිසි අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම ඇති ඉදිරියේදී මෙවන් වූ ආදර්ශමත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබම සුබ දවසක්. ආයුබෝවන් චතුර SLMT